මේ වීඩියෝ එක බලන ඔයාව සාදරයෙන් පිළිගන්නවා කල්ලාර බ්‍රෝ YouTube channel එකට. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වීඩියෝවත් එක්ක එකතු වෙන්න. එහෙනම් යාළුවනේ අපි යමු අද වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ magnetic cooler fan එකක් ගැන. ඉතින් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ cooler fan එකේ box එක. මේ box එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ cooler fan එකේ detail සඳහන් කරලා sticker එකක් මේ විදිහට add කරලා තියෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ cooler fan එක Memo brand එකේ cooler fan එකක්. ඒ වගේම තමයි මේකේ model එක අපිට බලා ගන්න පුළුවන් CX07 කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ box එකේ side එකට වෙන්න අපිට බලා ගන්න පුළුවන් මේ cooler fan එකට 15 volt support කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම disassemble clips අපිට බලා ගන්න පුළුවන් මේ cooler fan එකේ. ඊට අමතරව අපිට මේ cooler fan එක ලේසියෙන්ම clean කරගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේ box එක open කරගෙන අපේ cooler fan එක කොයි වගේද කියලා. ඉතින් මේ විදිහට side එකට open කරගන්න පුළුවන් මේ box එක. අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් තවත් plastic box එකක්. ඉතින් අපි මේ plastic box එකත් මේ විදිහට open කරගමු. ඉතින් මේ box එක open කරගත්තයින් පස්සේ අපිට මුලින්ම බලා ගන්න පුළුවන් cover කරලා තියෙන අපේ cooler fan එක. ඉතින් මේ cooler fan එක දැන් මම පැත්තකින් තියා ගන්නවා. ඊට අමතරව අපිට මේ box එකේ බලා ගන්න පුළුවන් ඔයාගේ phone එකට magnet support කරන්නේ නැත්නම් ලේසියෙන්ම මේ cooler fan එක ඔයාගේ phone එකේ රඳව ගන්න පුළුවන් clip දෙකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මේ cooler fan එකට power එක දෙන USB type C cable එකක් මේ විදිහට. ඒ වගේම මේ cooler fan එක ලේසියෙන්ම clean කරගන්න පුළුවන් පොඩි cleaning brush එකක් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව round sticker plate එකක් බලා ගන්න පුළුවන්. මේ හරහත් අපේ magnet cooler fan එකට ඔයාලගේ phone එක ලේසියෙන්ම සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම මේ cooler fan එකේ user manual එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ cooler fan එක use කරන විදිහ සම්බන්ධව ගොඩක් detail අපිට මේ user manual එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ user manual එක පැත්තකින් තියා ගන්නවා. ඉතින් මේ cooler fan එකේ cover එක මම මේ විදිහට remove කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ cooler fan එක. ඉතින් හොඳ ප්‍රීමියම් quality look එකක් අපිට බලා ගන්න පුළුවන් මේ cooler fan එකේ. ඉතින් මේ cooler fan එකේ magnet එක cover කරලා තියෙන sticker එක මම මේ විදිහට remove කරගන්නවා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මේ cooler fan එකට power එක දෙන type C port එක මේ විදිහට. ඉතින් දැන් අපි බලමු මේ cooler fan එකට power එක දීලා. ඉතින් අපිට ඇවිල්ලා තිබ්බ type C cable එක මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ cable එක මංගාව තියෙන power bank එකට මේ විදිහට plug කරගන්නවා. දැන් අපි මේ type C cable එක අපේ cooler fan එකට මේ විදිහට connect කරගමු. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ cooler fan එකේ මේ විදිහට ලස්සන RGB light on වෙලා fan එකත් කිසිම ගැටලුවක් නැතුව වැඩ කරනවා. ඒ වගේම මේ cooler fan එක on එකේ වැඩ කරනකොට එන sound එකත් ගොඩක්ම අඩු sound එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ cooler fan එකට power එක දීලා තප්පර 10ත් 15ත් වගේ අතර ඉතා කෙටි කාලයකින් මේ විදිහට මේ cooler fan එක cool වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් magnet support අපේ smartphone එකට අපේ මේ magnetic cooler fan එක මේ විදිහට ලේසියෙන්ම සම්බන්ධ කරගන්න. ඉතින් අපේ smartphone එකට මේ විදිහට magnet එක හරහා මේ cooler fan එක සම්බන්ධ වෙලා තියෙන නිසා අපිට කිසිම ගැටලුවක් නැතුව මේ විදිහට අපිට phone එක use කරන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු magnet support නැති smartphone එකකට මේ cooler fan එක ලේසියෙන්ම සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. අපිට මේ විදිහට ලේසියෙන්ම මේ cooler fan එකේ උඩ cover එක open කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ cooler fan එකට ඇවිල්ලා තිබුණ cleaning brush එක හරහා ලේසියෙන්ම මේ fan එක clean කරගන්නත් පුළුවන්. ඉතින් මේ cooler fan එකට ඇවිල්ලා තිබුණ clip දෙක අපිට මේ විදිහට ලේසියෙන්ම සම්බන්ධ කරගන්න පුළුවන් මේ cooler fan එකට. ඉතින් අපි open කරගත්ත cover එකත් මේ විදිහට set කරගමු. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් magnet support නැති ස්මාර්ට්ෆෝන් එකට උනත් මේ cooling fan එක ලේසියෙන්ම මේ clip හරහා සම්බන්ධ කරගන්න විදිය. ඉතින් මේ විදිය cooler fan එකක් ගොඩක්ම වැදගත් වෙන්නේ ඔයාලගේ ස්මාර්ට්ෆෝන් එක හරහා mobile game play කරන අයට. ඒ වගේම video edit කරන අයටත් ගොඩක් ගැලපෙනවා මේ cooler එක. ඉතින් මේ cooler එක හරහා ඔයාලට පුළුවන් ඔයාලගේ phone එක heat වෙලා තියෙන අවස්ථාවකදී ඔයාලගේ phone එකේ heat වෙලා තියෙන ප්‍රවණතාවය අඩු කරගන්න.
ඉතින් ඔයාලා දන්නවා අපි ගේම් එකක් ප්ලේ කරන ගමන් ෆෝන් එක හීට් වෙනවත් එක්කම ඒ ගේම් එක ගොඩක් දුරට ලැග් වෙනවා. ඉතින් මේ විදිහ කූලර් ෆෑන් එකක් යූස් කරලා ඔයාලට පුළුවන් කිසිම ගැටලුවක් නැතුව ගේම් එක ප්ලේ කරගන්න. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ මෙමෝ බ්‍රෑන්ඩ් එකේ මැග්නටික් කූලර් ෆෑන් එකක් ගැන. ඉතින් මේ කූලර් ෆෑන් එක මම මිලදී ගත්තේ දරාස් එක හරහා රුපියල් 2700ක් වගේ මුදලකට. ඉතින් ඒ වගේ මුදලකට කිසිම ගැටලුවක් නැහැ මේ කූලර් ෆෑන් එක. ඉතින් ඔයාටත් පුළුවන් මේ කූලර් ෆෑන් එක දරාස් එකෙන් එහෙම නැත්නම් AliExpress තෙමු වගේ ඔන්ලයින් shopping site වලින් මිලදී ගන්න. ඉතින් මේ කූලර් ෆෑන් එක මිලදී ගන්න පුළුවන් link මම මේ වීඩියෝ එකේ first comment එකේ pin කරලා තියන්නම්. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඒ link කරා ගිහිල්ලා order කරගන්න පුළුවන්. ඉතින් ඔයාටත් මේ විදියට දරාස් එකෙන් ගොඩක් අඩු මුදලට මිලදී ගන්න පුළුවන් සුප්‍රීම භාණ්ඩවල link විස්තර අවශ්‍ය නම් අපේ දරාස් සම්බන්ධව WhatsApp channel එකක් තියෙනවා. ඉතින් මේ channel එකේ link එක මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියන්නම්. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් මේ channel එකත් follow කරන් යන්න. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳ නම් මේ වීඩියෝ එකට like එකක් comment එකක් අනිවාර්යෙන් දාගෙන යන්න. තාමත් අපේ කල්ලාර bro YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන් යන්න. එහෙනම් යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.